Hi friends, welcome to my YouTube channel. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ රොබරෝසියානු වසන්තයේ තවත් ලස්සන දවසක තවත් ලස්සන ස්ටඩි ඩයලොග් එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවා. එහෙනම් දැන් යමුද මාත් එක්ක ස්ටඩි හෝල් එකට. ඉතින් මේ දවස්වල රස්නේ වුණත් ටිකක් පරිසරය හරිම ලස්සනයි. ඉතින් මේ අසිරිය මම ගොඩක් විඳිනවා මේ දවස්වල. Woke up this morning with a smile on my face. Nothing can bring me down. It's gonna be the best day ever. Woke up this morning with a smile on my face. ඉතින් මේ විහාර මහාදේවී පාර්ක් එක අයිනේ පාරෙන් තමයි මම පබ්ලික් ලයිබ්‍රරි එකේ තියෙන ස්ටඩි හෝල් එකට යන්නේ. මම ඔයාලට කලින් vlog එකේදීත් එක කිව්වා. ඒ vlog එක බලන්න නැති අයට පුළුවන් එක බලන්න. ඉතින් මම හරිම ආසයි ලයිබ්‍රරි එකේ තියෙන ස්ටඩි හෝල් එකේ ස්ටඩි කරන්න යන්න. ඉතින් මම දැන් ස්ටඩි හෝල් එකට ආවා. ඉතින් සමහර අය මගෙන් අහලා තිබ්බා මොනවද අක්කේ ඔයා කරන ස්ටඩීස් කියලා. ඉතින් මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකක් කරන්නේ. බැචලර් ඔෆ් ආර්ට් ඩිග්‍රී එකක් තමයි කරන්නේ. ඇන්ත්‍රොපොලොජි සිංහල පොලිටිකල් කියන සබ්ජෙක්ට් වල තමයි මම කරන්නේ. මම ගොඩක් මාස සිංහල වලට A level කාලේ ඉඳන් මම ගොඩක් සිංහල වලට තමයි ආස. ඉතින් ඒ නිසාම තමයි මම ආර්ට් ඩිග්‍රී එකක් කරන්නේ. ඉතින් පාඩම් කරනවා ගොඩක් ස්ටඩි හෝල් එකට එන්නේ. මම අක්කලා ගෙදර ඉන්නේ කොළඹ. ඉතින් අපේ චූටි බබත් එක්ක පාඩම් කරන්න ටිකක් අමාරුයි. අර ෆුල් ෆෝකස් එකෙන් එයාට මාත් එක්කම ඉන්න ඕන පුංචා කියලා. ඒ නිසා මම ගොඩක් වෙලාවට ස්ටඩි හෝල් එකට ඇවිල්ලා මගේ පාඩම් වල ටික කරනවා. මොකද ෆස්ට් ඉයර් එක්සෑම් එක හරිම ළඟයි. තව මාස 2-3ක් වගේ තියෙන්නේ. අගෝස්තු වල තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම වැඩ ගොඩ ගහලා නිසා මන්ට ඒ නිසා මම ස්ටඩි හෝල් එකට එනවා. මම හරිම ආසයි ඉතින් මේකට වෙලා මගේ වැඩ ටික කරන්න. දැන් වෙලා 5:00ට වගේ. ඉතින් මම දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මේක 6ට වහනවනේ. එහෙනම් අපි යන අතරමඟදී හම්බෙමු. ඉතින් මං ආසයි තනියම මාත් එක්ක ටිකක් කාලේ ගත කරන්න. ඒ නිසා මම ටිකක් වෙලා මෙතන ඉඳලා ගෙදර ගියා. මරුදානි 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 විරයල්ලේ අරිපෝඩි දීපාලේ මරුදානි විරයල්ලේ අරිපෝඩි දීපාලේ ආගාയം මන් මේද සායද. මම දැන් ගෙදර යන ගමන් තමයි යන්නේ. ඉතින් හැම වෙලේම මල් වැටෙන මේ රොබරෝසියා ගස් ළඟට මං ආයෙත් දුවගෙන ආවා. මට එතනින් යද්දි අහක බලාගෙන යන්න හිතෙන්නේ. හරි ලස්සනයි ඉතින් එතන. ඉතින් ආයෙත් ඇවිල්ලා
පොඩ්ඩක් වීඩියෝස් ටිකක් අරගෙන මං ගියා. ඔයාලා මගේ vlog එකේ අවසාන වෙනක හැඳිලා ඉන්න කියලා මම ඉල්ලනවා. මොකද මම ඔයාලට අද මම පාවිච්චි කරන මගේ බෙස්ට්ම ෆේස් මාස්ක් එක ගැන කියලා දෙනවා. ඉතින් ඔයාලට ඒකට අවශ්‍ය කරන්නේ සුදු හඳුන් කුඩු. ඉතින් සුදු හඳුන් කුඩු අරගෙන හොඳට වතුරත් එක්ක මික්ස් කරන්න ඕන. හොඳට අර පේස්ට් එකක් එනකම් ටිකක් දිගට ගතියට තියෙනකම් හොඳට මික්ස් කරලා තමයි ඒක ෆේස් එකට ඇප්ලයි කරන්න. ඉතින් මම ඉස්සර නම් ගොඩක්ම පාවිච්චි කරේ සුදු හඳුන් අර ලී අරන් ගලේ ගාලා කුඩු හදා ගන්න. හැබැයි දැන් නම් සුදු හඳුන් කුඩු තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ හොඳට මූණෙන් අතින් හරි මොකක් හරි බ්‍රෂ් එකක් ආධාරයෙන් හරි හොඳට මූණට අල්ලනකම් ඇප්ලයි කරන්න ඕන. ඉතින් කුරුලෑල් අප කැලෑල් වගේ ඔයාලගේ මූණේ තියෙනවා නම් මූණ පැහැපත් නැත්නම් මේක පාවිච්චි කරාම ඔයාලට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. පැහැපත් සමක් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙයි. ඉතින් මම කියන්නේ දැඩි විශ්වාසයකින් මොකද මම 9 වසරේ වගේ පුංචි කාලේ ඉඳන් මේක මගේ මූණට ඇප්ලයි කරන මම චූටි කාලේ ඉඳන් මුකුත් ක්‍රීම් වැඩි ගන්න කැමති නැති ළමෙක්. ඉතින් මම ගොඩක් වෙලාවට සුදු හඳුන් ඇප්ලයි කරනවා මගේ මූණේ. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මේ වගේ මුළු මූණෙම හොඳට ඇප්ලයි කරලා ඉවර වෙලා මේක හොඳට මූණේ වේලෙනකම් මූණට අල්ලනකම් මූණේ තියා ගන්න ඕන. විනාඩි 20ක් විතර මම තියා ගන්නවා. ඒ වගේ ඉඳලා තමයි මේක වොෂ් කරන්න ඕන. ඔයාලත් කැමති නම් මේක ඔයාලගේ මූණට ඇප්ලයි කරලා බලන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම බයි බයි. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.